ආයුබෝවන් කොහොමද ප්‍රශ්න පත්‍රයේ සූදානම් කරගෙන නේද ඉන්නේ උත්තර ලියන්න. කටු වැඩ කරන්න කොලක් ළඟ තියෙන්න ඕනි. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රයනේ අපි අද කරන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන ගමන් අපි සාකච්ඡා කරමු. හොඳද? එතකොට අද පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 4ට ඉස්සෙල්ලාම උත්තර ලියමු පුතේ. දන්නවද? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40යි කාලය හම්බ වෙන්නේ පැයයි. එතකොට පළවෙනි ප්‍රශ්න ටික අපිට ටිකක් ලේසි ප්‍රශ්න ටිකක් හම්බ වෙන්නේ. ගැටළු වලට විනාඩි 2-3ක කාලයක් ගත්තට ඒ වගේ ලේසි ප්‍රශ්න වලට විනාඩියකට වඩා කාලය ගන්න හොඳ නැහැ. එහෙනම් ඔන්න අද පළවෙනි ප්‍රශ්න 4ට විනාඩි 4ක කාලයක් අරගෙන උත්තර ලියන්න. උත්තර ලියලා ඉවර වුණාම හරියටම විනාඩි 4ෙන් මම පිළිතුරු සාකච්ඡා කරන්න ගන්නවා. මේක අහන්නේ අපෙන් මොකද්ද? 1 හා 2 යන ප්‍රශ්න වලට වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති රූප යුගලය තෝරන්න. පළවෙනි එකේ තියෙනවා කියතයි අලවංගුවයි. මේක මොකද්ද? පෙනේරයක්. මේක මෙන්න මේක උඩ තියාගෙන තමයි රත් වෙච්ච යකඩ තලන්නේ කම්මලේ. මෙතන තියෙනවා මේ ළඹය. හොඳට බලන්න. මේ තියෙන්නේ මේසන් හැන්ද. එතකොට මෙන්න මේ තුනෙන් කොයි එකද වඩාත් සමීප සම්බන්ධතාවයක් තියෙන්නේ? තුන්වෙනි එක. තුන්වෙනි එක. එහෙනම් තුන්වෙනි එකට ඉර ගහලා නම් හරි දාගන්න. ඊළඟ එක බලමු. ගවුම් ඒකත් ඒකමනේ වඩාත් සමීප සම්බන්ධතාවයක්. ගවුමකුයි තොප්පියකුයි තියෙනවා, ඔරලෝසුවයි මාලේයි තියෙනවා. පිහියයි මේක බුරුමය. මේ වඩු මහත්තයා මේක පාවිච්චි කරන්නේ ලීයක සිදුරු විදින්න. එතකොට මේකෙන් වඩාත් සමීප සම්බන්ධතාවයක් තියෙන්නේ කොයි එකේද? කියන්න. දෙවැනි එක. දෙවැනි එකයි දෙවැනි එක පැලඳුම් නේද? ඔව් මෙතන ඇඳුම් පැලඳුම් ಜಾති දෙකක්. මේ දෙක කොහෙත්ම එකට ගැලපෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ දෙවෙනි එක. හරි. දැන් 3යි 4යි ඉක්මනට කරන්න. ඔය ළමයින්ගේ ඇස් පේනවද කියලා බලන්නනේ ඔය ප්‍රශ්නේ දෙන්නේ. අංක 3 හා 4 ප්‍රශ්නවල වෙනස් රූපය තෝරන්න. විනාඩියක් ඇති. හරි. දැන් මෙන්න මේකේ වෙනස් රූපයනේ තෝරන්න කියන්නේ නේද? දැන් බලන්න මේ හොඳට මේ රූප බලන්න ඕනේ, සියුම්ව බලන්න ඕනේ. මේක මේ වෘත්තයක් 4ට බෙදලා තියෙනවා. හරි හැම එකම එහෙම නෙනේ 4ට බෙදලා තියෙනවා. ඒක ඇතුලේ පොඩි වෘත්ත 4ක් තියෙනවා. ඒ වෘත්තත් 4ට බෙදලා තියෙනවා. එතකොට කියන්න බලන්න ඕගොල්ලෝ වෙනස් රූපය හොයාගත්තා නම් කොයි එකද වෙනස් කියලා? වෙනස මොකක්ද? මෙන්න මේ වෘත්තයේ මෙන්න මෙහෙම කතිරයක් ගිහිල්ලා තියෙනවා නේද? අන්න ඒක තමයි ඒකේ තියෙන වෙනස. හරි ඊළඟ එකේ මොකක්ද වෙනස් රූපය? මේ පළවෙනි එක. මොකක්ද වෙනස්? ඔව් වෙනස කියන්නේ ඕගොල්ලෝම කොටු දෙක දිගයි අනිත් කොටු දෙක දිගයි මේ කොටුව මේක සමචතුරාශ්‍රයක් අනිත් දෙකේම ඇතුලේ තියෙන ඍජුකෝණාශ්‍රය. අන්න හරි very good. මේක සමචතුරාශ්‍රයක හැඩය ගන්නවා, මේවා ඍජුකෝණාශ්‍රාකාරයි. ඒක තමයි වෙනස. හරි. ඊළඟ එක කරන්න. දැන් ඉක්මනට කරන්න 5යි 6යි. හරි. දැන් ඇති වෙලාව. ලස්සන සින්දුවක් නේ ඔක හොයාගෙන අහන්න. අර YouTube එකේ එහෙම තියෙනවා. අකුරට යනවයි කියලා ටිකිරි අයියා වැඩිවලමයි ඉන්න කොමම ගුරු ගෙදරට ගිහින් කියන්නම්. ගිහින් කියලා මේ බැද්දේදී අල්ලලා දෙන්නම්. පඳුරු අස්සේ කුරුල්ලන්ට ඔමරි කරනවා විතරයි. සිලිඳු ඉතින් දර කැඩුවද මමත් කියන්නම්. ගිහින් කියලා පොඩි නැන්දට අල්ලලා දෙන්නම්. හරි ලස්සනයි ඔය කල්පන්තිය. හොඳේ? ඉතුණු කරඹ ගොඩාරියක් මගේ ඔඩොක්කුවේ තියෙනවා. ටිකිරි අයියටත් ඕන දෝතක් පුරවලා දෙන්නම්. හරි? එතකොට ඔය ලස්සන ඊට පස්සේ
මේක අහනවා අකුරට යනවයි කියලා ටිකිරි අයියා බැදිවලමයි. ඉන්නකො මම ගුරු ගෙදරට අකුරට යනවා කියලා යන්නේ ඉස්කෝලේ. අකුරට යනවා කියලා යන්නේ කොහෙද? ඉස්කෝලේ. ටිකිරි අයියා බැදිවලමයි. බැද්ද කියන්නේ මොකක්ද? බැද්ද කැලෑව. මේ ටිකිරි අයියා ඉස්කෝලේ යනවා කියලා ඉන්නේ කැලෑවලමලු. නංගි සිලින්දු කියනවා ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්. ගුරු ගෙදර කියන්නේ ඉස්කෝලේ. හරි? දැන් පස්වෙනි ප්‍රශ්නෙට අහනවා. ගීතයේ සඳහන් පරිදි බැදිවලමයි යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? කුමක්ද? කැලෑවල. ඔව්. පාසලට යන අරුත ගීතයේ සඳහන් වන්නේ කෙසේද? පාසලට කියලා කියන්නේ කොහොමද මේකේ? ගුරු ගෙදරට. හරි. දැන් ඔන්න අපි 6කට උත්තර ලියලා ඉවරයි. හරි 7 වෙනි එක කරන්න ටක් ගාලා. හරි හැමෝම හරිනේ. කොටුව තුල ඇති සංඛ්‍යා වෙනුවට මේ බලන්න. කොටුව තුල තියෙන්නේ මේ බලන්න මේ මෙහෙම කොටුවක් තියෙනවානේ. ඒ කොටුවේ තියෙනවා 27 අඩු කිරීම 20. 27න් 20ක් අඩු කරන්න. කොටුව තුල ඇති සංඛ්‍යා වෙනුවට ආදේශ කළ හැකි සංඛ්‍යා අඩංගු පිළිතුර. එතකොට අපි මේ ගාන ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. 27න් 20ක් අඩු කරන්න ඕනේ. 27න් 20ක් අඩු කරාම කීයද උත්තරේ? 27යි ටීචර්. 27න් 20ක් අඩු කරාම 7යි. එහෙනම් ඊට යටින් උත්තර 3ක් දීලා තිනවනේ. අන්න ඒවත් අපි හදා ගන්න ඕනේ. හදාගෙන මෙන්න මේ 7 එන උත්තරේ හොයා ගන්න ඕනේ. පළවෙනි එක බිඳුවට 7ක් එකතු කරාම කීයද උත්තරේ? 7යි. 7යි. 4ක් බිඳුව. දෙවෙනි උත්තරේ 4ක් බිඳුවත් 7ද? 4ක් බිඳුව බිඳුවයි. ඔව්. 40න් 7ක් අඩු කරාම 33යි. එහෙනම් 27න් 20ක් අඩු කරාම 7යි. 7 උත්තරේ එන්නේ පළවෙනි එකේ. එහෙනම් උත්තරේ මොකක්ද? 1. හරිනම් හරි දාගන්න, වැරදි නම් වැරදි දාගන්න. ඊට පස්සේ වගේ ගානක් ආවොත් හදන්නේ එහෙමයි. ඉස්සෙල්ලා මෙන්න මේ කොටුවේ තියෙන ගාන හදාගෙන ඉන්න ඕන. ඒන උත්තරේ තමයි දීලා තියෙන උත්තර වලින් හොයන්නේ. හරි? ඊළඟ ගාන. ඔන්න මේකත් චුට්ටක් වෙලා අරගෙන හදන්න. පන්තියක ළමයින් 4 දෙනෙකුගේ උපන් දිනයන් පහත දැක්වේ. ඒ ඇසුරින් 8 හා 9 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. මෙහි සිටින වයසින් අඩුම ළමයාව හොයන්න ඕනේ. වයස අඩුවන පිළිවෙලට නිවැරදිව නම් දැක්වෙන පිළිතුර හොයන්න ඕනේ. උත්සාහ කරන්න බලන්න. හරි? හංසමාලි ඉපදිලා තියෙන්නේ 2019 5යි 1. මනුජ ඉපදිලා තියෙන්නේ 2019 1යි 5. සයෝන් ඉපදිලා තියෙන්නේ 2016 12යි 21. දෙහාන් ඉපදිලා තියෙන්නේ 2020 12යි 12. මේතනින් ඉස්සෙල්ලාම ඉපදිලා තියෙන්නේ කවුද? සයෝන්. ඔව් එහෙනම් දැන් හදා ගන්න පුළුවන්. සයෝන්. ඔව් සයෝන්. එයා 2016 නේ. සයෝන් තමයි වැඩිමල්ම එක්කෙනා. 2016 ඉපදිලා තියෙනවා. ඊළඟට කවුද? හංසමාලි. හංසමාලි. හරිද? හසල් ඊළඟට හංස මනුජ. ඇයි මනුජ කියලා ඔයා කියන්නේ? මනුජයි හංසමාලි දෙන්නම 2019. එතකොට එකම අවුරුද්දේ. ඒ දෙන්නගෙන් වැඩිමල් කෙනාව හොයාගන්න වෙන්නේ අපිට උපන් මාසෙන්. හංසමාලි ඉපදිලා තින්නේ 5 වෙනි මාසේ, මනුජ ඉපදිලා තින්නේ 1 වෙනි මාසේ. එහෙනම් ඒ දෙන්නගෙන් වැඩිමල් කවුද? මනුජද හංසමාලිද? හංසමාලි. හංසමාලිද වැඩිමල්?
මනුජ ඉපදිලා ජනවාරි මාසේ හංසමාලි ඉපදිලා තියෙන්නේ කොයි මාසේ? එහෙනම් ඉතින් වැඩිමල් මනුජ. හරිද? ඊළඟට තමයි හංසමාලි. ඔන්න එයා 2016 19 මැයි මාසෙනේ. හරි? ඊළඟට අන්තිමට ඉපදිලා තින්නේ දෙහාන්. ඔන්න ඔය විදිහට අපි කටු වැඩ කොලේ පිළිවෙලට හදා ගන්න ඕනි. ඊට පස්සේ තමයි අපිට උත්තර හදා ගන්න වෙන්නේ. එහෙනම් 8 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? මෙහි සිටින වයසින් අඩුම ළමයා කවුද? කවුද? දෙහාන්. වයස අඩුවන පිළිවෙලට නිවැරදිව නම් දැක්වෙන පිළිතුර. 1 2 වයස අඩුවන පිළිවෙලට තමයි මේ අපි ලියලා තියෙන්නේ. සයෝන් ඉස්සෙල්ලාම ඉපදුනේ, ඊළඟට මනුජ, ඊළඟට හංසමාලි, ඊළඟට දෙහාන්. එහෙනම් උත්තරේ කීයද? 1 උත්තරය 2. හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. හරි. ඒ දෙක කාගේවත් වරදින්න බෑ. ලේසිම දෙක. හරි. එහෙනම් කියන්න බලන්න කටුස්සගේ කරේ රත්තරන් බැඳා වගේ කියන්නේ මොකක්ද? නුසුදුසාට තනතුරු ලැබීමෙන් අහංකාර වීම. ඒක ඕක වරදින්න බෑ කාගේවත්. ඊළඟ එක ස්ථීර තීරණයක් ගත නොහැකිව සිටින විට ඒ සඳහා යෙදෙන ප්‍රස්තාව පිරුල. මොකක්ද? ඉන්න වගේ. අංක 12 ලියන්න. 13 විනාඩියයි තප්පරයයි. තප්පරයයි බලන්න ටක් ගාලා ලියලා කියන්න මට ලියලා. තප්පරයයි ඒකට නම් ඕනේ. ඒකත් දන්නවා දැන්. ඔය මේ මොකක්ද උපමා? වෙඬරු පිඬා. මොනවද මේ වෙඬරු කියන්නේ? කාලා තියනවද වෙඬරු? වෙඬරු කාලා තියනවද? නෑ. අම්මලාට කියන හෙටම බටර් එකක් ගෙනත් දෙන්න කියලා. හෙටම ගෙනත් දෙන්න කියන්න කාලා නැත්තම් හරිද? නිකම්ම උණු වෙනව නේද? ෆ්‍රිජ් එකේ තියන්න නැතුව තිබ්බොත් මොකද වෙන්නේ? නිකම්ම උණු වෙලා යනවා. හරියට අම්මගේ හිත වගේ. දැන් අද කියන්න ඕනේ මං වෙඬරු කාලා නෑ. අපිට හෙට වෙඬරු ඕනමයි කියලා. එතකොට අම්මගේ හිත වෙඬරු පිඬක් වගේ උණු වෙලා ගෙනල්ලා දේවි. හරි. ඔන්න ඊළඟ එක. මේක හොඳට ඉගෙන ගන්න ඕනි. ආයි කියලා දෙන්නේ නෑ මම. උත්සාහ කරන්න. පහත දී ඇති ගණකයේ පෙනෙන පැත්තට විරුද්ධ පැත්තේ දැත්තේ එම ඉලක්කම්ය. ඒ අනුව ගැළපෙන පතරම තෝරන්න. තෝරන්නකො බලන්න. මම කියලා දෙන්නම් කොහොමද හරියට මේක කරන්නේ කියලා. ඕගොල්ලෝ උත්තරේ තේරුවට පස්සේ. උත්තරේ ගහුවට පස්සේ. හරි? දැන් මං හිතන්නේ උත්තරේට ඉර ගහලා ඇති. ඔයගොල්ලෝ දන්නවා පේනවනේ ගණකයක් තියෙන්නේ නේද? මේ ගණකයක් හදා ගන්න පුළුවන් අපිට පාවිච්චි කරන්න පුළුවන් පතරම් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ ඔය තියෙන්නේ එයින් එක පතරමක් තමයි. එතකොට මේ ගණකයේ පෙනෙන පැත්තට විරුද්ධ පැත්තේ දැත්තේ එම ඉලක්කම. එහෙනම් 3 තියෙන පැත්තට විරුද්ධ පැත්තේ තියෙන්නේ 3මයි නේද? 2 කියන පැත්තට විරුද්ධ පැත්තේ තියෙන්නේ 2. 1 කියන පැත්තට විරුද්ධ පැත්තේ තියෙන්නේ 1. එහෙනම් මේ ගණකය හදා ගන්න යොදාගත්ත පතරම කොයි එකද කියලා තමයි ඔය තුනෙන් අහන්නේ. මෙන්න මෙහෙමයි පුතේ හැමතිස්සෙම ගණකයක මෙන්න මේ උඩ කොටුව තියෙනව නේද? ඔය ඔයගලන්ගේ තියෙන එකට පොඩ්ඩක් එහෙම ලකුණු කරගන්න. මෙන්න මේ උඩම තියෙන කොටුවට මෙන්න මේ මුලින්ම තියෙන කොටුවට හැමතිස්සෙම විරුද්ධ වෙන්නේ මෙන්න මේ කොටුව. මැද කොටුව නෙමෙයි ඊළඟ කොටුව. හරි? උඩම තියෙන කොටුවට මේ උඩම තියෙන කොටුවට විරුද්ධ වෙන්නේ මෙන්න මේ මැද තියෙන කොටුව. මෙතන තියෙන කොටුවට විරුද්ධ වෙන්නේ මෙන්න මෙතන තියෙන කොටුව. හරි? එතකොට මෙන්න මෙතන මේ දෙවෙනියට තියෙන කොටුවට විරුද්ධ වෙන්නේ හැමතිස්සෙම අන්තිම කොටුව.
ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඕනේ. ගණකයක මුලින්ම තියෙන කොටුවට විරුද්ධ වෙන්නේ දෙවෙනි කොටුව නෙමෙයි තුන්වෙනි කොටුව. මේ දෙපැත්තේ තියෙන දෙක විරුද්ධයි. දෙවෙනි කොටුවට විරුද්ධ වෙන්නේ අන්තිම කොටුව. එහෙනම් දැන් උත්තරේ මොකද්ද කියලා බලන්න. දෙක බලන්න දෙවෙනි එකේ මේ බලන්නේ ටීචර් කියලා දීපු විදිහට මෙතනත් එක නේද? මෙතන දෙක මෙතන තුන එහෙනම් උත්තරය 2. හරි. දැන් ඊළඟ ගානට යන්න. ටක් ගාලා හදන්න. හරි. පහත රූපයේ 4න් 3 ප්‍රමාණයක් අඳුරු කිරීමට නම් තව කොටු කීයක් අඳුරු කළ යුතුද කියලා අහනවා. ඉස්සෙල්ලාම කියන්න මට ඔය රූපයේ කොටු කීයක් තියෙනවද ඔක්කොම? අපි ඒක හොයාගන්න ඕනි ඉස්සෙල්ලාම කොටු කීයක් තියෙනවද? ඒක හොයන්නේ ඒක හොයන්නේ මෙහෙමයි. මේ පැත්තට 4ක් තියෙනවා. හරිද? මේ පැත්තට සිරස් මේ කියන්නේ සිරස් මේ කෙලින් අතට 4යි. සිරස් අතට මේ පැත්තට 3යි. එහෙනම් 4 වරක් 3 12යි. ඔන්න ඔය රූපයේ කොටු ඔක්කොම තියෙනවා 12ක්. කොටු තියෙනවා 12ක්. එතකොට 4න් 3ක කිව්වහම මේ 12 අපි බෙදනවා 4න්. 12 4න් බෙදුවාම කීයද? 3යි. එහෙනම් මේ ඔය කියන කොටු ජාලාවෙන් අපෙන් අහන්නේ 4න් 3ක ප්‍රමාණයක් අඳුරු කරන්න තව කොටු කීයක් අඳුරු කරන්න ඕනද කියලා. එතකොට 4න් එකක් කියන්නේ කොටු 3යි. 4න් එකක් කියන්නේ කොටු 3 නම් 4න් 3ක් කියන්නේ 3 වරක් 3 9යි. කොටු 4න් 3ක් කියන්නේ මේ කොටු ජාලාවෙන් කොටු 9ක් පාට කරන්න ඕනි. දැන් කොටු 4ක් පාට කරලා තියෙනවා. එහෙනම් අපි තව කොටු කීයක් පාට කරන්න ඕනද? 5යි. තව කොටු 5යි. උත්තරේ පළවෙනි එක. හරි? හරි නම් හරි දාන්න, වැරදි නම් වැරදි දාන්න. ඊළඟ 15 16 කරන්න ඉක්මනට. හරි. හරි නේද? දැන් හැමෝම හරි ඇති. තාරකාවෝ කාන්තාවෝ නම් බබලති කියන එකට ගැලපෙන්නේ මොකක්ද? නගරයට යති අහසේ. යති නේද? ක්‍රියාපදය. මේ ක්‍රියාපදයට ක්‍රියාපදයක්. හරි ඊළඟ එක කුරුල්ලා අහසේ පියෑඹුවේය නයනා උදෑසන පාසලට ගියාය. පියෑඹුවේය ගියාය නම් කුරුල්ලා කවුද? නයනා. මෙන්න මේක ඇඳලා කරන්න. හරි. මේක හොඳට කියවන්න. හොඳට කියවලා ඔයගොල්ලෝ එක කල්පනා කරලා බලන්න කොයි එකද උත්තරේ කියලා. හරි? ඒක ඔයගොල්ලොත් අඳින්න ඇඳලා බලන්න. හරිද? එහෙනම් හැමෝම ඉවරද 17? 17 ඉවරයි. බලමු. ළමයින් දෙදෙනෙකු එකම ස්ථානයක සිට මීටර් 100 බැගින් ප්‍රතිවිරුද්ධව උතුරු දිශාවට හා දකුණු දිශාවට ගමන් කර එක් අයෙකු පමණක් තම වම් අත පැත්තට මීටර් 50ක් ගමන් කළේ නම් එම මාර්ග සටහන වන්නේ. මෙන්න මෙතනින් පටන් ගත්තාම එක්කෙනෙක් උතුරට යනවා එක්කෙනෙක් දකුණට යනවා. හරි. හැබැයි මෙයා හැරෙන්නේ වම් අත පැත්තටද? මෙයා හැරෙන්නේ මේ උතුරට යන එක්කෙනා හැරෙන්නේ වම් අත පැත්තටද? ගිහිල්ලා බලන්න. ඒක දිගේ ඔයා යනවා වගේ ගිහින් බලන්න වම් අතයි දකුණු අතයි පැත්තට හැරෙන්නේ. පුංචි කොල කෑල්ල මං කියලා දුන්නා පන්තියේදී මකණයක් ගන්න කියලා. නැත්තම් මෙන්න මේ වගේ පුංචි කොල කෑල්ලක් ගන්න. මේ පුංචි කොල කෑල්ල තමන්ගේ ඉස්සරහෙන් ලියාගෙන මේ බලන්න මේ පුංචි කොල කෑල්ල ගන්න. පුංචි කොල කෑල්ල අරගෙන තමන්ගේ ඉස්සරහෙන් තියාගෙන තමන්ගේ දකුණු අත පැත්තේ දකුණ කියලා ලියන්න වම් අත පැත්තේ වම කියලා ලියන්න. මේ විදිහට
දකුණු අත පැත්තේ දකුණ කියලා ලියන්න වම් අත පැත්තේ වම කියලා ලියන්න. ඊට පස්සේ ඔය තියෙන පාර දිගේ හරිද? දැන් මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ. දැන් මෙන්න මෙහෙමනේ. මෙන්න මෙතනින් පටන් අරගෙන මෙයා යනවනේ මේ වමට මේ උඩට ගිහිල්ලා මෙන්න හැරෙන්නේ කොයි පැත්තටද කියලා මේකෙන් හැරෙන්න. එතකොට වමටද දකුණටද කියලා හොයාගත්ත හැකි. කරලා බලන්න. කොයි අත පැත්තටද ඔය පළවෙනි පැත්තේ ළමයා හැරෙන්නේ? රණෝදි දකුණට හැරෙන්නේ. එහෙනම් ඒක උත්තරේ හරියන්නේ නැහැ. දෙවෙනි උත්තරේ කොහොමත් ගන්න බෑ. මෙතනින් පටන් අරගෙන උතුරට යන්නේ නැහනේ. මේ යන්නේ මෙන්න මෙහෙට. බස්නාහිරට මේ යන්නේ මෙහෙ නැගෙනහිරට. එහෙනම් දෙවෙනි උත්තරේ කොහොමත් හරියන්නේ නැහැ. තුන්වෙනි උත්තරේ බලන්න. හරි එක්කෙනෙක් උතුරට යනවා අනිත් එක්කෙනෙක් දකුණට යනවා. එයා දකුණට ගිහිල්ලා හැරෙනවා වම් අත පැත්තට. එහෙනම් උත්තරේ 3. හරි? ඊළඟ ගාන හදන්න ටිකක් හිතට ගන්න. මෙන්න මේක මෙතනින් තමයි මේ ගාන හදන්න අපිට පටන් ගන්න පුළුවන්. රාධා ගාව තියෙනවා 250ක්. එහෙනම් හොයන්න. දැන් ගාන හොඳට කියවන්න. ජානක ළඟ ඇති මුදලෙන් 3 ගුණයක් මාලක ළඟ ඇති අතර. රාධා ළඟ ඇත්තේ ජානක ළඟ ඇති මුදලෙන් භාගයකි. රාධා ළඟ ඇති මුදල 250යි. දැන් හදන්න. රාධා ගාව තියෙන්නේ ජානක ගාව තියෙන මුදලෙන් භාගයයිලු. එහෙනම් ජානක ගාව තියෙන මුදල ඉස්සෙල්ලා හොයන්න. රාධා ගාව 250යි තියෙන්නේ. ජානක ගාව තියෙන මුදලෙන් භාගයයි. එහෙනම් ජානක ගාව කීයද කියලා හොයන්න. 250 වැඩි කරන්න 2කින්. මට පේන්නේ ළමයි ගණන් හදනවා. 250 වැඩි කරන්න 2කින්. දෙගුණයක් වැඩි නම් 1500. මේ කිය 2500ක් නේ. මෙතන තියෙන්නේ 250යි. රාධා ගාව 250යි. ඒ කියන්නේ රාධා ළඟ තියෙන්නේ ජානක ළඟ ඇති මුදලෙන් භාගයයිලු. එහෙනම් 250 2කින් වැඩි කරන්න. කීයද? 500යි. හරිද මලින්සා? ආවද උත්තරේ? ඔව් 250 2කින් වැඩි කරාම 500. එහෙනම් ජානක ගාව 500ක් තියෙනවා. ඔන්න ඊළඟ එක ජානක ළඟ ඇති මුදලෙන් 3 ගුණයක් මාලක ළඟ තියෙනවලු. එහෙනම් දැන් උත්තරේ හොයලා ගහන්න. අපි දැන් ජානක ගාව තියෙන්නේ 500යි කියලා දන්නවනේ. ඒ වගේ 3 ගුණයක් තමයි කියන්න බෑ උත්තරේ ගහන්න. පේපර් එකේ ජානක ගාව තියෙන මුදල වගේ 3 ගුණයක් මාලක ගාව තියෙනවා. එහෙනම් කීයද කියලා හොයලා මේ උත්තර 3න් එකකට ගහන්න උත්තරේ කොයි එකද කියලා. ඒක හදන්නේ මෙහෙමනේ. රාධා ගාව තියෙන්නේ 250යි. රාධා ගාව 250යි. ඒ කියන්නේ ජානක ගාව තියෙන මුදලින් භාගයයි. එහෙනම් 250 2කින් වැඩි කරාම එනවා ජානක ගාව තියෙන මුදල. ජානක ගාව 500ක් තියෙනවා. ජානක ගාව තියෙන මුදල වගේ 3 ගුණයක් තියෙනවා මාලක ගාව. 3 අරක් 0 0යි 3 අරක් 0 0යි 3 අරක් 5 15යි. එහෙනම් ජානක ගාව තියෙනවා මාලක ගාව තියෙනවා 1500ක්. ඊළඟ ගණන් දෙකක් හදමු. ඒ වගේම තමයි. හරිද? පාසල් ඔය අර ගාන හැදුවා වගේම තමයි හදන්න. පුස්තකාලයක කතන්දර පොත් මෙන් 4 ගුණයක් නවකතා පොත්ද, නවකතා පොත් මෙන් 2 ගුණයක් ආගමික පොත්ද, ආගමික පොත් මෙන් 2 ගුණයක් කෙටි කතා පොත්ද තිබේ. තියෙන කතන්දර පොත් ගාන දීලා තියෙනවා 45යි කියලා. මුල ඉඳන් හදන්න යන්න. හරිට වඩා ලේසි. ඔක හදන්න කියවලා හදන්න. අපිට දීලා තියෙනවා කතන්දර පොත් 45යි කියලා. එහෙනම් කතන්දර පොත් මෙන් 4 ගුණයක් නවකතා පොත් තියෙනවා. නවකතා පොත් ගාන ඉස්සෙල්ලා හොයන්න. කොහොමද හොයන්නේ? කතන්දර පොත් 45යි ඒ වගේ 4 ගුණයක් මේ නවකතා පොත්. එහෙනම් 45 මොකද කරන්නේ? ගිහන්සා 4න් ගුණ කරනවා. ගිහන්සා 4න් ගුණ කරාද? එතකොට නවකතා පොත් එනවා. නවකතා පොත් වගේ 2 ගුණයක් ආගමික පොත්.
ආගමික පොත් වගේ දෙගුණයක් කෙටි කතා පොත්. එතකොට අපිට මේ හොයාගන්න ලේසි හදන්න ඕකට අක්කාලා. අමාරු නෑ ඔය ගාන. නේද හසල් අමාරු නෑ නේද? නෑ ටීචර්. අපි බලමු අපිට කියනවා කතන්දර පොත් ගණන 45යි. හරිද? කතන්දර පොත් ගණන 45යි. අපි ඔන්න හදාගෙන යමු. කටු වැඩ කරන්න ඕනේ ඔය ගණන් හදන්න. හරිද? කතන්දර පොත් 45යි. පේනව නේද? කතන්දර පොත් 45යි. ඒ වගේ 4 ගුණයක් නවකතා තියෙනවා. එහෙනම් නවකතා ගාන හොයන්න 45 වැඩි කරනවා 4ෙන්. වැඩි කරුම් බලන්න 4 වරක් 5 20යි. දෙකක් ඉතුරුයි 4 වරක් 4 16යි 2යි 18යි. එහෙනම් නවකතා පොත් කියනවා 180ක්. ආවද එහෙම එකක්? හොයාගත්තාම හරි. ඊට පස්සේ ඔව් නවකතා පොත් මෙන් දෙගුණයක් ආගමික පොත්. එහෙනම් නවකතා පොත් ගාන දෙකෙන් වැඩි කරනවා. දෙවරක් 0යි දෙවරක් 8 16න් 6 එකක් ඉතුරුයි දෙවරක් 1 2යි 1යි 3යි. ආගමික පොත් කියනවා 360ක්. ඊට පස්සේ කියනවා ආගමික පොත් වගේ දෙගුණයක් තියනවලු කෙටි කතා පොත්. එහෙනම් ඒක දෙකෙන් වැඩි කරනවා. කෙටි කතා පොත් දෙවරක් 0.0යි දෙවරක් 6 12න් 2 එකක් ඉතුරුයි දෙවරක් 3 6යි 1යි 7යි 720යි. ඔන්න දැන් අපි දන්නවා මේ පුස්තකාලයේ තියෙන පොත් ගණන. කතන්දර පොත් 45යි නවකතා පොත් 180යි ආගමික පොත් 360යි කෙටි කතා පොත් 720යි. පළවෙනි ප්‍රශ්නය අහනවා මෙම පුස්තකාලයේ ඇති නවකතා පොත් ගණන කීයද? 180යි. උත්තරය 2. උත්තරේ 2. හරිද බලන්න? හරිද ඔයගලන්ගේ උත්තරේ? ටීචර්. හරි ටීචර්. ඊළඟට මේ සඳහන් මුළු පොත් ගණන. හැදුවා නේද ඒක? හැදුවද? හැදුවා ටීචර්. කීයද ආවේ උත්තරේ? මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ 45යි 180යි 360යි 720යි එකතු කරන්න ඕනේ. කීයද ආවේ? 1305. ඔව් 1305යි. හරි. මෙන්න මේක මේ ගාන මේ මීටර් 24ක් දිග ලනු කැබැල්ලක් ස්ථාන 7කින් කපන ලද්දේ නම් එක කැබැල්ලක දිග. හරිද? දැන් ඇඳ ගන්නකො ලනු කැබැල්ල ලනුවක් ඇඳ ගන්න. මෙන්න මේ වගේ. හරි. මේ ලනුවක් මෙහෙම ඇඳගෙන ස්ථාන 7කින් කපන්න මේ වගේ 1යි 2යි ඔය විදිහට 4යි 5යි 6යි 7යි. ඔන්න ඔය විදිහට කපන්න ස්ථාන 7කින්. කටු වැඩ කරන්න. මේ ගාන අර අපි කණු ගණන් ඉගෙන ගත්ත ඒ වගේ ගානක් ලනුවකට සම්බන්ධ කරලා දීලා. හරි මීටර් 24ක් දිග ලනු කැබැල්ලක් ස්ථාන 7කින් කපන ලද්දේ නම් එක කැබැල්ලක දිග. ස්ථාන 7කින් කැපුවාම කෑලි කීයක් එනවද බලන්න මේ වගේ. පොඩි කෑලි කීයක් එනවද බලන්න. ওই විදිහට ඇඳලා කපන්න බලන්න කපලා බලලා මට කියන්න කෑලි කීයක් එනවද කියලා. 8ක්. කීයක් එනවද? 8ක් එනවනේ නේද? එහෙනම් මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ටනේ මේ දිග 24යිනේ. එහෙනම් මේ එක කෑල්ලක දිග හොයන්න ඒක බෙදන්න 8ෙන්. එතකොට එනවා උත්තරේ. හරි? ලනු කෑල්ල 7කින් කැපුවාම කෑලි 8ක් එනවා. එක කෑල්ලක දිග හොයන්න 24 බෙදන්න 8ෙන්. දැන් චක්කර පාඩම් තියෙන්න ඕනේ 8 වරක්. නේද? 24 8ෙන් බෙදන්න බෑනේ නැත්තම්. 8 8ෙන් 8 ගැනලවත් බලන්න. චක්කර නම් පාඩම් කරගන්න ඕනේ. හරි රණෝදි. දැන් උත්තරේ ගහන්න පේපර් එකේ උත්තරේ ගහන්න. චනුත් ඊජු උත්තරේ මීටර් සෙන්ටිමීටර් 3යි.
උත්තරේ සෙන්ටිමීටර 3යි. හරි. එහෙම ආවාය හරි දාගන්න. ඔන්න ඊළඟ ගානත් ටිකක් හිතන්න ඕන ගානක්. මාත් එක්කම චුට්ටක් ඒ ගාන හදමු. ඔය කටු වැඩ පොතේ හදන්න පස්සේ උත්තර දාගන්න. හරිද? ටීචර්ත් එක්ක ගාන පොඩ්ඩක් හදමු. ඒක ටිකක් ඔයගලන්ට හිතන්න ඕන ගානක් හින්දා. බස් රථයක්, ලොරි රථයක් සහ වෑන් රථයක් කිලෝමීටර් 120ක දුර ගමනක් යාම සඳහා එකම ස්ථානයකින් පිටත් විය. හරි? ඒවා පිටත් වූ වේලාවන් හා ගමන් කළ වේගයන් පහත දැක්වේ. වාහන 3ක් යනවා. බස් එකක්, ලොරියක්, වෑන් එකක්. බස් එක පිටත් වෙනවා 5ට, ලොරිය පිටත් වෙනවා 4ට, වෑන් රථය පිටත් වෙනවා 7ට. මේගොල්ලෝ යන්නේ කිලෝමීටර් 120ක් දුර. කිලෝමීටර් 120ක් දුර යන්නේ. ඔයගොල්ලෝ දැන් මෙන්න මේ ගාන හදලා මෙතනින් දාන්න ඕනි. ටීචර් කියන විදියට හදලා මෙතනින් දාගන්න. එතකොට කිලෝමීටර් 120ක් යන්න බස් එක යන්නේ පැයට කිලෝමීටර් 40යි. හරිද? එහෙනම් පැයට යන්නේ කිලෝමීටර් 40 නම් කිලෝමීටර් 120ක දුරක් ගමන් කරන්න පැය කීයක් යනවද කියලා හොයන්න. 120 බෙදනවා 40ෙන්. අමාරු නෑ. හරි? 120 40ෙන් බෙදන්න බලන්න. හරි මෙන්න මෙහෙමයි. 120 පේනවද? ලෑල්ල පේනවනේ. 40ෙන් මෙන්න මේ බිඳුවට මේ බිඳුව කපන්න. එතකොට 12 4ෙන් බෙදන්න. එතකොට එනවා උත්තරේ. පැය කීයක් යනවද කියලා. මේ වගුවේ මෙන්න මෙතනින් දාගන්න කොච්චර යනවද කියලා පැය. හරි? දැන් මං කිව්වා 120 40ෙන් බෙදුවාම එනවා බස් එකට පැය කීයක් යනවද කියලා කිලෝමීටර් 120ක් යන්න. කීයක් යනවද? පැය කීයක් යනවද? 3ක්. අනිත් අයට ආවද උත්තරේ? ඔව්. පැය 3ක් යනවා. ඔන්න තාම අපි ගාන හදන්න ගත්තේ නෑ. හොඳේ. ඊළඟට ලොරි රථය පැයට කිලෝමීටර් 20නේ. එහෙනම් ලොරි රථය කිලෝමීටර් 120ක් යන පැය කීයක් යනවද කියලා බලන්න. 120 බෙදන්න 20ෙන්. ඒකත් හරිම ලේසි. 120 20ෙන් බෙදන්න. ඊට උත්තරේ 6යි. 100 ඒ කියන්නේ මේ බිඳුවට මේ බිඳුව කැපුණා 12 බෙදුවා 2ෙන්. උත්තරේ කීයද එන්නේ එතෙන්ට? 6යි. එහෙනම් මෙන්න මෙතනින් දාගන්න. ඔය පේපර් එකේ මෙන්න මෙතනින් දාගන්න 6යි කියලා. හරි? එහෙනම් ඊළඟ එකත් හදන්නකෝ. කිලෝමීටර් 120ක් යන්න වෑන් එකට. වෑන් එක පැයට කිලෝමීටර් 60ක් යනවා. පැය කීයක් යනවද කියලා මෙතනින් කියන්න බලන්න මට. එකසිය 60ෙන් බෙදන්න. හරි. 2යි ටීචර්. 2යි. ඔන්න එහෙනම් දැන් දැනුයි අපි ගාන හදන්න පටන් ගත්තේ. ඔන්න දැන් මට කියන්න බස් රථයේ පැය කීයක් යනවද? බස් එකට යනවා පැය 3ක්, ලොරියට යනවා පැය 6ක්, වෑන් එකට යනවා පැය 2ක්. එතකොට බස් එක පිටත් උනේ 5ට. බස් එක පිටත් උනේ 5ට පැය 3ක් යනවා ගමන අවසන් කරන්න. එහෙනම් බස් එක ගමන අවසන් කරන්නේ කීයටද? 8ට. පැය 3ක් යනවනේ. පටන් ගත්තේ 5ට ඉවර වෙන්නේ 8ට. එතකොට ලොරිය 4ට පටන් ගත්තේ යන්න පැය 6ක් යනවා. එතකොට ඉවර වෙන්නේ කීයටද? ගමන අවසන් කරන්නේ කීයටද? උදේ 4ට පටන් අරගෙන පැය 6ක් ගියාම වෙලාව කීයද? 8යි. 8යි. පැය 6ක් ගියාම 10ට. 10ට 4ට 6ක් එකතු කරාම 10යි. ලොරිය ගමන 10යි. කරන්නේ 10ට. වෑන් එක ගමන ආරම්භ කරන්නේ 7ට. අවසන් කරන්නේ කීයටද? පැය 2යි යන්නේ.
9ට වෑන් එක අවසන් කරන්නේ 9ට. ඔන්න දැන් උත්තරේ හොයලා ගහන්න. වාහන ගමනාන්තයට ළඟා වෙන අනුපිළිවෙල කුමක්ද? පැය දෙකක් බස් එක යනවා 8ට, ලොරිය යනවා 10ට, වෑන් එක යනවා 9ට. ඉස්සෙල්ලාම යන්නේ කවුද? ඊළඟට යන්නේ කවුද? අන්තිමට යන්නේ කවුද කියලා බලන්න. උත්තරේ හොයලා දැන් ගහන්න. ඔන්න දැන් ටීචර් ගාන හදලා කියලා දුන්නානේ. දෙකනේ උත්තරේනේ. ඉස්සෙල්ලාම යන්නේ බස් එක යනවා 8ට, ඊළඟට වෑන් එක යනවා, ඊළඟට ලොරිය යනවා. බස් එක, වෑන් එක, ලොරිය උත්තරේ 2. හරි. ඊළඟ එකත් බලන්න. ඔන්න අලුත් එකක්. ඒකත් අද ඉගෙන ගන්න ඕනේ. හරි. ඔන්න බලන්න. විනිවිද නොපෙනෙන. ඔන්න බලන්න දැන් මෙන්න මේක බලන්න මේ පර්ස් එක. මේ පර්ස් එකේ ඇතුළ පේනවද? ඇතුළ පේනවද? නෑ පේන්නේ නෑ. එතකොට මේකේ තියෙනවා මේ රතු හරි නිල් කළු මේ වගේ මේ ඔන්න පාට පෑන් 4 ගානේ තියෙනවා. හරිද? කළු පෑන් 4යි නිල් පෑන් 4යි රතු පෑන් 4යි තියෙනවා. දැන් අනිවාර්යෙන්ම රතු පෑනක් ගන්න නම් මං ගන්න ඉවතට ගන්න ඕන අවම පෑන් ගණන අහනවා. එතකොට මේකේ පෑන් ඔක්කොම කීයක් තියෙනවද? රතු 4යි නිල් 4යි කළු 4යි. පෑන් ඔක්කොම කීයක් තියෙනවද? 12යි. රතු 4යි නිල් 4යි කළු 4යි පෑන් 12ක් තියෙනවා. දැන් මට ගන්න ඕනේ මොන පෑනක්ද? රතු පෑනක් ගන්න ඕනේ. නිල් පෑන් ඔක්කොමයි කළු පෑන් ඔක්කොමයි අරන් ඉවර වුණාම තමයි රතු පෑනක් හම්බ වෙන්නේ. එහෙනම් නිල් පෑන් 4යි කළු පෑන් 4යි 8යි ඊළඟට ගන්නේ 9 වෙනි පෑන තමයි රතු පෑනක් වෙන්නේ. එහෙනම් මං පෑන් කීයක් ගන්න ඕනේද? කීයක් ගත්තොත්ද මට රතු පෑනක් හම්බ වෙන්නේ? 9යි. පෑන් 9ක් ගත්තොත් තමයි මට රතු පෑනක් හම්බ වෙන්නේ. මේ ගාන හදන්න මේක ලේසි ගානක්. 4න් 2ක් ගමන් කළ මෙන්න මෙහෙමයි ගමනක් කියන්නේ මේ ගමන. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ඕනේ. ඒක කොටස් 4කට බෙදා ගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි. කොටස් 4කට බෙදාගෙන 4න් 2ක් ගමන් කළ බස් රථය. දැන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා 4න් 2ක් ගිහිල්ලා. දැන් යන්න තියෙන්නේ මෙන්න මේ ටික. මෙතන ඉඳන් මේ 4කට බෙදාගත්තට පස්සේ 4න් 2ක් ගිහිල්ලා තව 4න් 2ක් යන්න තියෙනවා. ඒ 4න් 2 කියන්නේ කිලෝමීටර් 25යි මීටර් 500යි. කිලෝමීටර් 25යි මීටර් 500යි. මේ 4න් 2 කියන්නේ 4න් 2ක් ගිහිල්ලා. එහෙනම් ගමනේ මුළු දුර හොයන්න. ලේසි. ඒක හරි ලේසි හදන්න. මේ විදිහට ලියා ගන්න. මේ ඔය පැත්තකින් කිලෝමීටර් මීටර් කියලා ලියා ගන්න. ලියා ගන්න කිලෝමීටර් මීටර් කියලා. එක 4න් 2ක තියෙනවා කිලෝමීටර් 25යි මීටර් 500යි. අනිත් එක කිලෝමීටර් 25යි මීටර 500යි. ඔන්න ඔය දෙක එකතු කරන්න ඕන. බිංදුවයි 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 5යි 5යි 10යි. මේ පැත්තේ 1000ක් තියන්නේ නැහැ. නේද රණෝදි? මේ එක ගෙනියනවා මේ පැත්තට 5යි 5යි 10යි 1යි 11යි. 11න් එක එකක් ඉතුරුයි 2යි 2යි 4යි 1යි 5යි. උත්තරය කිලෝමීටර් 51යි. උත්තරය කිලෝමීටර් 51යි. හරි. ඊළඟ දෙක හදන්න මේ දෙක ලේසි. ප්‍රශ්නාංක 25 26 සඳහා නිවැරදි පිළිතුර තෝරන්න. ගමන් බිමන් යාන වාහන ඉඩම් කඩම් මේවා මොනවද? ඉංගි වැකිද සමානාර්ථ පදද යුගල පදද? යුගල පද. හරි. දුක සැප
පුරුදුනු පුරුදු කීකරු අකීකරු මේවා මොනවද? සමානාර්ථ පද. සමානයිද දුක සැප? විරුද්ධාර්ථ පද. ඔන්න දැන් සමාන පද විරුද්ධ පදත් අමතක වෙලානේ නේද? ඔන්න ඊළඟ ගානත් ටීචර් කියලා දෙන විදිහට කරන්න. හරිද? උත්තරේ පස්සේ දාන්න ටීචර් කියලා දෙන විදිහට හදන්න. හරි මේ හදන විදිහට හදලා පුරුදු වෙන්න. මේක ලේසි. මේ ටීචර් කියලා දෙන විදිය. කූඩුවක සිටින ලේනුන්ගේ සහ ගිරවුන්ගේ පාද ගණන 50කි. කූඩුවක ඉන්නවා ලේනුයි ගිරවුයි. ඒ ඔක්කොටම කකුල් තියෙනවා 50. එයි සිටින සතුන් ගණන 17ක් නම් කූඩුවේ සිටින ලේනුන් ගණන අහන්නේ. හරි? සත්තු 17 අපි මෙන්න මේ විදිහට අඳිනවා බෝල 17ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි හරි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි ඔන්න ඔහම 17ක් අඳිනවා. ඇඳලා මේ සත්තු ඉන්නේ මේ සත්තු 17ක් ඉන්නවනේ. ඒ 17 තමයි මේ ඉන්නේ. දැන් ඔන්න අපි ඒගොල්ලන්ට කකුල් දාගෙන යනවා. කකුල් 50ක් තියෙනවනේ. එතකොට මේ ඉන්නේ ගිරව් කියලා හිතාගෙන ඔක්කොටම කකුල් දෙක ගානේ දාගෙන යනවා. 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි 20යි 22යි 24යි 26යි 28යි 30යි 32යි 34යි ඔන්න කකුල් දෙක ගානේ දැම්මහම 34යි. නමුත් කකුල් 50ක් තියෙනවනේ. ඒකින්ද අපි තව දෙක ගානේ දාගෙන යනවා. ඔන්න මෙයා දැන් 34ක් තියෙනවනේ. 50 වෙනකන් අපි දාන්න ඕනේ. කකුල් 50ක් වෙනකන් දාන්න ඕනේ. 34යි 34යි 2යි 36යි 38යි 40යි 42යි 44යි 46යි 48යි 50යි ඔන්න මෙන්න මෙතෙන්ට වෙනකොට කකුල් 50ක් ඇවිල්ලා ඉවරයි. මේ බලන්න ඒගොල්ලන්ට කකුල් 4ක් තියෙනවනේ නේද? මේ 4ක් තියෙනවා. ඒ වගේ අය ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. කකුල් 4ක් තියෙන්නේ කාටද එහෙනම්? ලේනුන්ට. ලේනුන්ට. එහෙනම් ලේනු කීයක් ඉන්නවද? 8ක්. 8ක් ඉන්නවා. ඔක්කොම සත්තු 17යි. ඒ 17න් 8ක් ලේනු. එහෙනම් ගිරව් කීයද? ගිරව් කීයද එහෙනම්? 9යි. 9යි. අපෙන් අහන්නේ ලේනු ගණන. එහෙනම් උත්තරය 2 ලේනු 8යි. දැන් මෙන්න මේකට අග්ගාලා කරන්න. මේක ලේසි. මේක ලේසි ඉක්මනට කරන්න. ඒ කියන්නේ මේ බලන්න. ඒට පමණක් අයිති වෙන්නේ 12යි 7යි 23යි. නේද? දැන් මේවා මේ C1කටත් අයිති B එකටත් අයිතිනේ. ඒ වලට විතරක් අයිති වෙන්නේ 12යි 7යි 23යි. කීයද එකතුව? 42යි. 42යි. එහෙනම් ඊළඟට කියනවා B සහ A කොටස් දෙකට පමණක් අයත් සංඛ්‍යාවල එකතුව. මෙන්න මේ තියෙන්නේ B වලටයි A වලටයි අයිති මේ දෙක විතරයි. 35යි 14යි. එකතු වුණාම කීයද? 49යි. 49යි. ඊළඟ ගාන නම් මං කියලා දීපු ගාන. හරිද? නේද? කියලා දුන්නා නේද? සමචතුරස්‍රාකාර ඉඩමක් වටා කණු 16ක් සමාන දුරින් සිටුවා ඇත. එක් පැත්තකින් බැලූ විට පෙනෙන කණු ගණන. මං කියලා දුන්නා මුළු කණු ගණන දුන්නාම පැත්තකින් බලපු කණු ගණන පේන එකට සූත්‍රයක් කියලා දුන්නානේ. මුළු කණු ගණනට පැති ගණන එකතු කරලා පැති ගණනින් බෙදුවාම එනවා උත්තරේ. මුළු කණු ගණන 16යි
සමචතුරස්‍රයක් හින්දා පැති 4යි. එහෙනම් මුළු කණු ගණනට පැති ගණන එකතු කරලා එන උත්තරේ 4ෙන් බෙදුවාම ඒ කියන්නේ පැති ගණනෙන් බෙදුවාම එනවා උත්තරේ. උත්තරය 5යි නේද? ඒ කියන්නේ 16ට 4ක් එකතු කරලා එන උත්තරේ 4ෙන් බෙදනවා. අපි එදා කියලා දුන්නා. ඔන්න මෙන්න මේක උත්තරේ 5. මෙන්න මේක අහගන්න. මෙන්න මේක අහගන්න කරන්න ඉස්සෙල්ලා මූණ බලන කණ්ණාඩියකින් බැලුව විට ඒ ආකාරයෙන්ම නොපෙනෙන හරිද? මූණ බලපු කණ්ණාඩියකින් බැලුවාම ඒ විදිහටම පේන්නේ මෙන්න මේ සමමිතික. ඒ කියන්නේ හරියටම සමානව කොටස් දෙකකට බෙදන්න පුළුවන් නම් අන්න ඒවා තමයි පේන්නේ කණ්ණාඩියෙන් මේ විදිහටම. ඔන්න දැන් මේ බලන්න ඒ අකුර ගත්තාම මෙන්න මේව සමමිතිකව බෙදන්න පුළුවන්. එහෙනම් අන්න මේ කණ්ණාඩියෙන් බැලුවාම ඒ විදිහටම පේනවා. දැන් බලන්න එක් අකුර ගත්තාම මේ සමමිතිකව බෙදන්න පුළුවන්. හරිද? එතකොට තව මොනවද ඒ වගේ? මේ අය අකුර ගත්තාම ඉංග්‍රීසි මේ වගේ එකක් ගත්තාම මේම දෙකට බෙදන්න පුළුවන්. සමානව දෙකට බෙදන්න පුළුවන් ඒවා තමයි කණ්ණාඩියකින් බැලුවාම ඒ විදිහටම පේන්නේ. අපෙන් මේ කියන්නේ ඒ ආකාරයෙන්ම නොපෙනෙන ඒවා. එහෙනම් දැන් හොයන්න බලන්න. දැන් ඔන්න ටීචර් කියලා දුන්නා. හරිද? ඒ ආකාරයෙන්ම නොපෙනෙන එක අපෙන් අහන්නේ. S බෙදෙන්නේ නැහැ සමමිතිකව. එහෙනම් S මේකෙන් කොයි එකද කියලා බලන්න. 3 8 බිඳුව කියන එකෙන් සමමිතික නැත්තේ කොයි එකද බලන්න. 3 සමමිතිකව බෙදෙන රූප කණ්ණාඩියකින් ඒ විදිහටම පේනවා. අනිත් ඒවා පේන්නේ විරුද්ධව. ඊළඟ එක කරන්න. මගේ මල්ලීට සහෝදරයන් 3 දෙනෙක් හා සහෝදරියන් 4 දෙනෙක් සිටිති. මගේ පවුලේ සිටින මුළු සහෝදර සහෝදරියන් ගණන. උත්තරේ කරන්න. මගේ මල්ලීට මල්ලි ඉන්නවා එක්කෙනයි. මල්ලිට ඉන්නවා සහෝදරයෝ 3 දෙනෙක්. ඒ කියන්නේ අයියලා හරි මල්ලිලා හරි පිරිමි අය 3 දෙනෙක් ඉන්නවා. සහෝදරියෝ 4 දෙනෙක් ඉන්නවා. අක්කලා නංගිලා 4ක් ඉන්නවා. දැන් ඔක්කොම කීයක් ඉන්නවද? සහෝදරියෝ 4යි, සහෝදරයෝ 3යි 7යි. මේ කවුද? මල්ලි 8යි. මේ සහෝදරයෝ 3 දෙනා ඇතුලේ තමයි මම ඉන්නේ. මම සහෝදරයෙක් නම් හරි සහෝදරියෙක් නම් හරි මම ඉන්නේ ඒ ගොඩේ. මල්ලි එක්කෙනයි 4යි 3යි 7යි 1යි 8යි. ඒ පවුලේ ඉන්නේ 8 දෙනයි. ඊළඟ එක බලන්න. සංඛ්‍යා දෙකක එකතුව 17කි. 17 හැදෙන්නේ කොයි සංඛ්‍යා දෙක එකතු කරාමද? 8යි 8යි 16යිනේ. එතකොට කොයි සංඛ්‍යා එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් වෙන්න එපා. කොයි සංඛ්‍යා දෙක එකතු කරාමද 17 හැදෙන්නේ? 8යි 7යි. 8යි 8යි 16යි. 8යි 7යි 15යි. එහෙනම් 17 හැදෙන්නේ 8යි 9යි. 8යි 9යි. 8යි 9යි එකතු කරාම 17යි. එහෙනම් අපෙන් අහන්නේ 8 වරක් 9. ඒ දෙක ගුණ කරාම කීයද කියලා? ඒ දෙක ගුණ කරාම 72යි. 72යි. 34 පළවෙනි එක. ඊළඟ ගාන බලන්න. සෙන්ටිමීටර් 24ක් දිග කම්බි කැබැල්ලක් නමා දිග පළලමෙන් 3 ගුණයක් වන ඍජු කෝණාශ්‍රයක් සකස් කරගත්තේ නම් ඒක අපිට හදන්න වෙන්නේ උත්තරේ. හරිද? දිග පළලමෙන් 3 ගුණයක් ඍජු කෝණාශ්‍රයක් මෙන්න මෙහෙම එකක්. එතකොට දිග පළල වගේ 3 ගුණයයි. මේ බලන්න ඍජු කෝණාශ්‍රයක් මෙන්න මෙහෙම. දිග පළල වගේ 3 ගුණයයි. දැන් දිග 4 නම් මේ පළල 4 නම් දිග 12යි. ඒ කියන්නේ 4 මේ වගේ 3 ගුණයක්. හරි තියෙන එකක් මේ ඍජු කෝණාශ්‍රයක වටේ දිග මුළු දිගම 24යි.
එහෙනම් මේක හදන්න වෙන්නේ අපිට ලේසි උත්තරෙන්. හරිද? දිග 12යි කියලා ගත්තොත් මෙතන එන්නේ 4. එහෙනම් 12යි මෙතනත් මෙතන 4. නම් 12යි 24යි 24යි 4යි 28යි 4යි 32ක් එනවා මුළු කම්බි කෑල්ල. ඒක හරියන්නේ නැහැ. ඇයි මුළු කම්බියේ දිග එන්න ඕනේ 24ක් හින්දා. එහෙනම් ඊළඟ එක කොහොමද ගැලපෙන්නේ නැහෙනි? 12ක් වැඩි නම් 19 කොහොමද ගැලපෙන්නේ නැහැ? 9 දාලා බලමු අපි. මේ පැත්ත 9යි මේ පැත්ත 9යි. එහෙනම් මේ පැත්ත 3යි. 3 වරක් 3නේ 9. හරි? 9යි 9යි 18යි 18යි 2යි 20යි 21යි 3යි 24යි. නම් ඒකේ උත්තරේ එන්නේ සෙන්ටිමීටර් 9යි. ඊළඟ පහත දක්වා ඇති සිලින්ඩරයේ කඩඉරි දිගේ කපා වෙන් කළහොත් කැපුම් මූණතේ හැඩය. මේ සිලින්ඩරය හදාගන්න අපි ගන්නේ මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයකුයි වෘත්ත දෙකකුයිනේ. ඍජු කෝණාශ්‍රයකුයි මේ වගේ වෘත්ත දෙකකුයි තමයි ගන්න. ඒක අලවලා තමයි අපි හදාගන්නේ සිලින්ඩරයක්. එහෙනම් ඔය මෙන්න මෙහෙම ගත්තාම මේ වගේ නවා ගත්තාම මෙහෙම එකක්නේ සිලින්ඩරේට එන්නේ මෙහෙමනේ. ඉතින් මේක කැපුවාම මෙහෙම ඉරකින් කැපුවාම එන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මොකක්ද එහෙනම් එන්නේ? සමචතුරාශ්‍රයක්ද වෘත්තයක්ද ඍජු කෝණාශ්‍රයක්ද? ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. ඊළඟ එක කරන්න ඒක පුළුවන්. මේ රූපයේ ඇති ඍජු කෝණී මුළු ගණන මේක හොයලා මට කියන්න චනු. ඍජු කෝණී මුළු සරල රේඛා දෙකක් එකතු වෙන තැන හැදෙන කෝණය මුල්ල ඍජු කෝණී මුල්ල. බලමු ඔන්න මෙතන එකයි. මෙන්න මෙතනින් පටන් ගන්න මෙතන කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. මෙන්න මෙතනම තියෙනවා 4ක්. ඊළඟට මෙතන 1යි 5යි. මෙතන 1යි 6යි. මෙතන 1යි 7යි. මෙතන 1යි 8යි. නේද? එහෙනම් කීයද? උත්තරේ කීයද? 8යි. 8යි. ඊළඟ ගානක් දැන් හදලා ඇති මට හිතෙන්නේ. 8යි. ඔව්. එක් මලකට පෙති 6 බැගින් මල් 8ක් සෑදීමට. ටග්ගාලා හදන්න. 48යි. 6 වරක් 8 48යි. මෙන්න ඊයේ හදපු જાතිය ගානක් තියෙනවා විනාඩියෙන් හදන්න. මීටර් 7ක් දිග රිබන් පටියකින් මීටර් 2යි සෙන්ටිමීටර් 75ක් දිග කොටසක් කපා ඉවත් කළ පසු ඉතිරි කොටස මීටර් 4න් සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 75ක් මොකද කරන්නේ අපි? මොකද කරන්නේ? අඩු කරනවානේ නේද? මීටර් 1යි සෙන්ටිමීටර් 25යි. මීටර් 1යි සෙන්ටිමීටර් 25යි. නිල් ගල සමනලයාගේ රුව සහිත මුදල් නෝට්ටුව. නිල් ගල සමනලයා ඉන්නේ රුපියල් කීයද? රුපියල් 50 ඉන්නේ. රුපියල් 50 මුදල් නෝට්ටුවේ තමයි නිල් ගල සමනලයා ඉන්නේ. හොඳයි. අපි ඊළඟ දවසේ බලමු ඔය ප්‍රශ්න පත්‍රයට ලකුණු කීයක් ගත්තද කොහොමද කියලා ආපහු ඕක මුල ඉඳන් බලන්න. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු නේද? හරි? ආයුබෝවන්.